හෙලෝ හැමෝටම කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද අපි මේ වීඩියෝ එකේදී 2021 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එහෙනම් වීඩියෝ එක බලන්න කලින් වෙනදා වගේම හැමෝම 2021 පේපර් එක අරගෙන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. 2021 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළව එක MCQ එකයි ඇවිත් තියෙන්නේ. ඒ තමයි 11 වෙනි MCQ එක. හරි අපි බලමුකෝ ප්‍රශ්නේ මොකක්ද කියලා. 2021 පේපර් එකේ ප්‍රශ්නේ තමයි එකම වංශයට අයත් ජීවීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ දෙකක් දැක්වෙන්නේ පහත සඳහන් කුමන ඒවායේද? A පිළිතුරේ තියෙන හෘදය නොමැත අන්තක් සැකිල්ල ඇත. B හෘදය නොමැත සන්ධිපාද ඇත. C ගුදය නොමැත මුඛය වටා ග්‍රාහිකා ඇත. D ගුදය නොමැත අලිංගික ප්‍රජනනය පෙන්වයි. මොකක්ද එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ? එකම වංශයට අයත් ජීවීන් පෙන්වන ලක්ෂණය තමයි අහන්නේ. ඒ කියන්නේ ඒ ලක්ෂණය ගත්තොත් ඒ ලක්ෂණයේ තියෙනවානේ හෘදය නොමැත අන්තක් සැකිල්ලක් ඇත. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ දෙකම එකම වංශයේ ජීවියෙක් පෙන්වන්න ඕන. ඒක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. A B C D කියලා එක පිළිතුරක දෙක බැගින් ලක්ෂණ 8ක් දීලා තියෙනවා. එතකොට එක පිළිතුරක අඩංගු මේ ලක්ෂණ දෙකම එකම වංශික ජීවියෙක්ගේ තමයි තියෙන්න ඕන. බලමු මුලින්ම A කියන ලක්ෂණය අරගෙන. පළවෙනි එක A කියලා දීලා තියෙනවා පළවෙනි ලක්ෂණයේ විදියට හෘදය නොමැත අන්තක් සැකිල්ලක් ඇත. A කියන පිළිතුරේ තියෙන මේ ලක්ෂණ දෙකම එකම වංශිකයෙක්ගේ තියෙනවද? සංසරණ පද්ධතිය යටතේ සමහර ජීවීන් ඉන්නවා විවෘත සංසරණ පද්ධතියක් දරනවා. සමහර ජීවීන් ඉන්නවා සංවෘත සංසරණ පද්ධතියක් දරනවා. ඊට අමතරව සමහර ජීවීන් සංසරණ පද්ධතියක් දරන්නේ නැති ජීවීන් ඉන්නවා. එතකොට මේකෙදි අහන්නේ හෘදයක් නොමැති කියන ජීවීන්. සංසරණ පද්ධතියක් ගත්තොත්. හරිද? ඔන්න අපි හොඳට මතක තියාගන්න සංසරණ පද්ධතියක් ගත්තොත් සංසරණ පද්ධතිය යටතේ හෘදයක් රහිත සංසරණ පද්ධතියක් දරන්නේ කවුද? හෘදයක් නොමැති සංසරණ පද්ධතියක් දරන්නේ එකයිනොඩර්මේටාවන්. හෘදයක් නොමැති සංසරණ පද්ධතියක් දරන්නේ එකයිනොඩර්මේටාවන්. එතකොට ඔන්න අපි ඒ පිළිතුරේ හෘදය නොමැත කියන එකෙන් හොයාගත්තා මේ කියන්නේ එකයිනොඩර්මේටාවන් ගැන කියලා. දෙවෙනි ලක්ෂණෙත් අරගෙන බලමු. දෙවෙනි ලක්ෂණයේ තියෙන්නේ අන්තක් සැකිල්ලක් ඇත. එතකොට එකයිනොඩර්මේටා වංශයනේ. ඔන්න එකක් හරි. හෘදය නොමැත හරි. එකයිනොඩර්මේටා වංශිකයින්ට එතකොට අන්තක් සැකිල්ලක් තියනවාද? එකයිනොඩර්මේටා වංශිකයින් ගත්තොත් එයාලට ඵලක වලින් සමන්විත අන්තක් සැකිල්ලක් තියෙනවා. ඒ අනුව හෘදය නොමැත සහ අන්තක් සැකිල්ල ඇත කියන ලක්ෂණ දෙකම එකයිනොඩර්මේටා වංශිකයෙක් තමයි දරන්නේ. එතකොට ඔයාලට තේරෙනවා A කියන පිළිතුර ගත්තොත් හෘදය නොමැත සහ අන්තක් සැකිල්ල කියන දෙකම දරන්නේ එකයිනොඩර්මේටා වංශිකයෙක්. එතකොට මේකේ අහන ප්‍රශ්නේ තමයි එකම වංශයට අයත් ජීවීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ තෝරන්න. A කියන පිළිතුර ගත්තොත් මෙයා එකම වංශික ජීවීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණයක් තමයි මෙන්න මේ A පිළිතුරේ තියෙන්නේ. හරිද? ඔන්න A පිළිතුරේ විවරණය. හරි. B පිළිතුරට යමු. B පිළිතුරේ තියෙනවා හෘදය නොමැත. B පිළිතුරේ තියෙනවා හෘදය නොමැත සන්ධිපාද ඇත. හෘදයක් නොමැත කිව්වොත් මතක් වෙන්නේ එකයිනොඩර්මේටා වංශිකයි. එතකොට හෘදයක් නොමැත කියලා කියන්නේ එකයිනොඩර්මේටා වංශිකයි. මම නිකන් එකයිනොඩර් කියලා විතරක් ලියන්න. හරිද? සන්ධිපාද තියෙන්නේ කාටද? සන්ධිපාද තියෙන්නේ එකයිනොඩර්මේටාවන්ටද? නෑ. සන්ධිපාද තියෙන්නේ ආර්ත්‍රෝපෝඩා වංශිකයින්ට. එතකොට B පිළිතුරේ තියෙන මේ ලක්ෂණ දෙකම එකම වංශිකයෙක් සතුවද තියෙන්නේ. නෑ. හෘදය නොමැති වීම ගත්තොත් එකයිනොඩර්මේටාවන්ට පොදු ලක්ෂණයක්. සන්ධිපාද ඇත කිව්වොත් ඒක ආර්ත්‍රෝපෝඩාවන්ගේ ලක්ෂණය. ඒ අනුව B පිළිතුරේ තියෙන ලක්ෂණ දෙකම එකම වංශික ජීවියෙක් සතුව නෙමෙයි තියෙන්නේ. ඒක නිසා අපිට B පිළිතුර අසත්‍යයි කියලා ගන්න පුළුවන්. B පිළිතුර අසත්‍යයි. B පිළිතුර ගන්න බෑ. අසත්‍යයි. ඔන්න A සහ B ට අදාළ විවරණය. හරිද? දැන් අපි උත්තරවලට යමු. උත්තරවල බලන්න B කියන පිළිතුරක් තියෙන උත්තර තියනවාද? B පිළිතුර තියෙන උත්තර අපිට අයින් කරලා දාන්න පුළුවන්. පළවෙනි උත්තරේ B තියෙනවා. හතරවෙනි උත්තරේ B තියෙනවා. ඒ අනුව අපිට 1 සහ 4 කියන පිළිතුරු අයින් කරලා දාන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ 2, 3, 5 කියන පිළිතුරු 3 විතරයි. හරිද? එතකොට අපි උත්තර හොයා ගන්න ඕන 2, 3, 5 කියන පිළිතුරු වලින්. හරිද? දැන් අපිට
තාම ඒ කියලා විතරයි අපි හොයාගත්තේ හරියි කියලා. ඒක නිසා අපිට අවසාන පිළිතුරකට යන්න බෑ. ඒක නිසා අපි C පිළිතුරත් බලමු. C පිළිතුරේ මොකද තියෙන්නේ? C පිළිතුරේ තියෙනවා ගුදය නොමැත මුඛය වටා ග්‍රාහිකා ඇත. ගුදයක් නොමැති කියන ලක්ෂණය ගත්තොත් ගුදයක් නොමැති වීම දරන්නේ මොන වංශිකයින්ද? ගුදයක් නොමැති වීම දරන්නේ නිඩාරියා වංශිකයින්. එතකොට දෙවෙනි ලක්ෂණය මුඛය වටා ග්‍රාහිකා ඇත. මුඛය වටා ග්‍රාහිකා ඇත කියන ලක්ෂණයත් නිඩාරියා වංශිකයින්ගේ ලක්ෂණයක්. ඒ අනුව C පිළිතුරේ තියෙන ලක්ෂණ දෙකම ගුදය නොමැති වීම සහ මුඛය වටා ග්‍රාහිකා ඇත කියන ලක්ෂණ දෙකම දරන්නේ එකම වංශිකයේ. ඒ කියන්නේ නිඩාරියා වංශිකයි. නිඩාරියා වංශිකයින්ට මෙන්න මේ කියන ලක්ෂණ දෙකම පොදුයි. එතකොට අපිට මොකක්ද? C පිළිතුර සත්‍ය පිළිතුරක් කියලා ගන්න පුළුවන්. හරි. දැන් අනිවාර්යයෙන්ම ඉතුරු කරගත්ත උත්තර ටිකේ A සහ C කියන පිළිතුරු අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. C නැති පිළිතුරු තියෙනවා නම් අයින් කළා දාමු. අපි ඉතුරු කරගත්ත 2 3 5 කියන පිළිතුරු ටික ඒ තුنين C නැති උත්තරයකට තියෙනවා තුන්වෙනි අංශයක. ඒකේ තියෙන A හා D පමණි කියලා වැරදි C සයිටි. ඒ නිසා අපිට තුන්වෙනි පිළිතුර අයින් කරලා දාන්න පුළුවන්. හරි. එතකොට අපිට ඉතුරු වෙන්නේ 2 සහ 5 කියන උත්තර ටික පමණයි. දැන් අපි අරගෙන බලමු D කියන පිළිතුරේ තියෙන ලක්ෂණ දෙක. D කියන එකේ තියෙනවා උදය නොමැත අලිංගික ප්‍රජනනය පෙන්වයි. හරිද? මේ ලක්ෂණ දෙක ගත්තොත් ගුදය නොමැති වීම දරන්නේ නිඩාරියා වංශිකයේ. ඒ වගේම අලිංගික ප්‍රජනනයත් පෙන්නනවා නිඩාරියා වංශිකී. ඒ අනුව D කියන පිළිතුරේ තියෙන ගුදය නොමැත සහ අලිංගික ප්‍රජනනය කියන ලක්ෂණ දෙකම පෙන්වන්නේ නිඩාරියා වංශිකී. ඒ අනුව අපිට D පිළිතුර සත්‍යයි කියලා ගන්න පුළුවන්. ඒ අනුව උත්තරේ මොකක්ද? පිළිතුර තමයි A, C හා D කියන පස්වෙනි පිළිතුර. හරිද? ඔන්න 2021 පේපර් එකේ විවරණය. හරි. මං හිතනවා ඔයාලා හැමෝටම 2021 පේපර් එකේ ඇනිමාලිය රාජධානියෙන් අහපු 11 වෙනි ප්‍රශ්නේ විවරණය හොඳට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් 2022 පේපර් එකේ ඇනිමාලිය රාජධානියට අදාළ ප්‍රශ්න වලින් හමු වෙමු. එහෙනම් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.